කොහොමද යාළුවනේ? ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම බටර් කේක් එක කොහොමද හදන්නේ කියලා. මම හදන බටර් කේක් එක මේ විදිහට උසට, සොෆ්ට් එකට, රසට හදන්නේ කොහොමද කියලා දෙන්න යන්නේ. එකටම මම ඔයාලට කියන්න ඕන මම මේ කේක් එක හදන්නේ කිලෝ එකක ප්‍රමාණයකට. ඒකට මම අඟල් 8යි ට්‍රේ එකක් ගත්තා. කේක් එක බීට් කරන්න ගන්න ඉස්සෙල්ලා කේක් තැටිය ලෑස්ති කරගෙන තියාගන්න ඕන. එතකොට අපිට ඒක ලේසි. මුලින්ම පිටි ග්‍රෑම් 250ක් මම ඔය දාගන්නේ. ඒකට බේකින් පවුඩර් තේ හැඳි 2ක් ඕන. මම කේක් එක රස කරන්න පාවිච්චි කරන තව එකක් තමයි කස්ටර්ඩ් පවුඩර්. කස්ටර්ඩ් පවුඩර් මේ සැහැන්දකුත් දාගන්නවා. දාගෙන මේ පිටි එක අපි 3 පාරක්වත් හලා ගන්න ඕන. ඒක හලාගෙන ඒක වහලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ බටර් ග්‍රෑම් 250 දාලා මම විනාඩි 2ක් හොඳට එකටම බීට් කරගන්න. විනාඩි 2ක් කොහොම බීට් කරද්දී බටර් එක ලා පැහැයක් එනවා. ඊට පස්සේ සීනි දාන්න කලින් ස්පැචුවල් එකකින් බෝල් එක වටේ විසික් වෙලා තියෙන බටර් එකතු කරලා ඊට පස්සේ සීනි දාලා නැවතත් විනාඩි 10ක් හොඳට බීට් කරගන්න ඕන. අපි කේක් එක ගහන අතරතුර මතක් කරලා oven එකත් සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් කරලා තියාගන්න. එක එකනාගේ oven අනුව තියෙන සෙල්සියස් අංශක ගාන වෙනස් වෙන්න පුළුවන්. මගේ oven එකේ මම 170ට තමයි තියන්නේ. සමහර වෙලෙ 180 වෙන්න පුළුවන්, 165, 70 එක ගණන් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ oven එක අනුව තමයි තීරණය වෙන්නේ. මම ඔය විදිහට ස්ටොප් වොච් එකක් පාවිච්චි කරන්නේ. එතකොට අපිට වරදින්න නැතුව හරියට කේක් එක හදාගන්න පුළුවන්. මගේ ලේසියට ඉතින් මම ওই විදිහට ඒක පාවිච්චි කරනවා. ඔයාලත් කැමති නම් ওই විදිහට කරන්න. විනාඩි 10ක් බටරුයි සීනි බේක් වුණාට පස්සේ අපි කරන්නේ බිත්තර එකතු කරගන්න එක. බිත්තර එකතු කරගද්දී අපි බිත්තර 5ක් පාවිච්චි කරනවා කිලෝ එකේ කේක් එකකට. ඔයාලා කැමති නම් මැනලා ගන්න බිත්තරත්. මම නම් සාමාන්‍ය සයිස් එකේ බිත්තර 5ක් අරගන්නේ කිලෝ එකේ කේක් එකට. එක බිත්තරයක් දාලා අපි විනාඩි 1මාරක් බීට් කරගන්න ඕන. එහෙම පස් සැරයකට 1මාර ගානේ විනාඩි 1මාර ගානේ පස් සැරයකට බිත්තරේ දාලා හොඳට බීට් කරගන්න. ඒ වගේම බිත්තරයක් දාන හැම වතාවකම බෝල් එක වටේ විසි වෙලා තියෙන බැටර් එක මිශ්‍රණයට එකතු කරගන්නත් අමතක කරගන්න එපා. නැත්තම් වටේ තියෙනේම හරියට බීට් වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ මං ඉස්සෙල්ලා හලාගෙන අරන් තියාගත්ත පිටි එක ටික ටික දාලා මිශ්‍ර කරගන්න ඕන. ඔය වීඩියෝ එකේ පොඩ්ඩක් හයියෙන් ගියාට හයි ස්පීඩ් එකේ බීට් කරගන්න හොඳ නැහැ. ලෝ ස්පීඩ් එකේ පිටි දාලා බීට් කරගන්න. පිටි දාන අතරතුර ඒකට කිරිත් අපි එකතු කරගන්න ඕන. ඊට අමතරව මම කේක් එක රස කරගන්න තවත් පාවිච්චි කරන එකක් තමයි ගෝල්ඩන් සිරප්. ඔයාලත් කැමති නම් ඒකෙන් මේ සැන්දක් විතර කිරි එකට එකතු කරලා හරි කෙලින්ම කේක් බැටරයකට හරි දාලා එකතු කරගන්න. ඊට පස්සේ බැටර් එක කේක් තැටියට දාලා දෙපාරක් විතර ටැප් කරලා සෙල්සියස් අංශක 170 විනාඩි 45ක් 50ක් අතර බේක් කරගන්න.